අද වීඩියෝ එකෙන් කලින් වීඩියෝ එකේ part 2 බලා ගන්න පුළුවන්. අපි බෝට් සෆාරි එක ඉවර කරලා දැන් මේ හොටෙල් එකට එන ගමන් තමයි හිටියේ. එතනින් තමයි මම කලින් වීඩියෝ එක ඉවර කරේ. බලපිටියේ ස්ප්ලෙන්ඩර් රෙසිඩන්ට් එකේ තමයි අද අපි අපේ හවස් වරුව ගත කරන්නේ. ඉතින් කොහමද ඔයාලට? welcome back to my YouTube channel. මම කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ අපි මාදුගඟේ සෆාරි එකක් ගියපු විදිහ. ඉතින් මාදුගඟ ගැන ලොකු විස්තරයකුත් එක්ක ලස්සන වීඩියෝ එකක් මම කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම දැමම ගිහින් බලන්න. මම මෙතනින් link එක දාන්නම්. ඒ වගේම තමයි ලංකාවේ මේ වගේ ලස්සන තැන් බලන්න යන්න ඉන්න ඔයාලට මොනා හරි අයිඩියාස් ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ගිහින් කලින් වීඩියෝ එකක් බලලා එන්න. Coba, mehe dulu. අපි මාදුගඟේ සෆාරි එක යන්න කලින් අපේ හොටෙල් එකේ බෑග්ස් එහෙම ඔක්කොම තියලා තමයි ගියේ. ඉතින් ඊට පස්සේ පැය 2:00මාරක 3ක සෆාරි එකෙන් පස්සේ අපි ඇවිල්ලා ආව ගමන්ම කරේ ලන්ච් ගත් එක. මොකද ගොඩාක් බඩගිනි වෙලා ආවේ. මේ රෙසිඩන්ස් එක ගැන කියන්න ඕන. ඇත්තටම හරිම ලස්සන, හරිම නිස්කලංක තැනක්. ඔයාලට ඔයාලගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක ගිහිල්ලා ගොඩාක් එන්ජොයි කරන්න පුළුවන් තැනක් තමයි. කිසිම කරදරයක් නැහැ. හරිම ලස්සන පරිසරයක තියෙන්නේ. මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ අපි හොටෙල් එකට ආව ගමන්ම. ඒ කියන්නේ අපි බෝට් එකේ යන්න කලින්. හැබැයි මම මාදුගඟේ වීඩියෝ එකේ මේ ටික අප්ලෝඩ් කරේ නැහැ. මොකද මට හොටෙල් එකේ වීඩියෝස් ටික ඔයාලට වෙනම අරගෙන එන්න උවමනාවක් තිබ්බා. මේක අනිත් වීඩියෝස් වලට වඩා ගොඩක් පුංචි වීඩියෝ එකක් වෙයි. හැබැයි මට මේ ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. මොකද අපි ගොඩාක් සතුටින් ගත කරපු හවස් වරුවක් තමයි මේ. ඊට පස්සේ අපි කැස්බෑව බලන්න ගිහපු වීඩියෝ ක්ලිප් එකකුත් මම මේකටම අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. බාපිගේ වැඩේම ඉතින් මේ පොඩි කෙල්ලව අවුස්සන එක තමයි. Batali. තව දෙයක් තමයි මෙතන කෑමත් හරිම රසයි. මුලින්ම අපේ පොඩි මැඩම්ට ඕන විදියට තමයි අපි ටේබල් එකේ වාඩි වෙන්න ඕන. ඉතින් ඒ විදියට ටේබල් එකේ වාඩි වෙලා දැන් අපි ලන්ච් එක ගන්න තමයි හදන්නේ. මේ වෙලාවේ ගොඩාක් බඩගිනි වෙලා හිටියේ. ඉතින් අපි ඉක්මනට ලන්ච් එක අරගෙන ඊට පස්සේ පූල් එකට බහින්න තමයි හිතාගෙන ඉන්නේ. පූල් එකට පයින්න බෑ දැම්ම බෑ. කාලා පණ. One, two, three. අවුරුදු ගානකට පස්සේ හම්බ වෙන මේ වගේ දවස් කියලා කියන්නෙම සතුට විතරක්ම පිරිච්ච දවස්. ඉතින් අපි පූල් එකේ ඒ විදිහට ටිකක් වෙලා එන්ජොයි කරලා මේ පේන්නේ අපි හිටපු රෙසිඩන්ස් එකේ ඉඳන් මාදුගඟ පේන විදිහ. ඇත්තටම ගොඩාක් ලස්සනයි එතන. ඔයාලට වීඩියෝ එකේ පේනවත් වගේ. ඉතින් එන්නේ මේ විදිහට හරිම ලස්සන සතුට දවසක් ගත කරලා අපි දැන් යන් කැස්සබෑව බලන්න. මේ වෙන දවසක වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ඒ ටිකත් මේ වීඩියෝ එකේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මෙන්න මේ වගේ තැන් ගොඩාක් බීච් එකයිනේ තියෙනවා. මෙයාලව බලන්න පුළුවන් තැන්. අපි මේ ගියේ අම්බලන්ගොඩ අවට තියෙන තැනකට. මට හරියටම කොතනද කියලා නම් මතක නැහැ. ඉතින් මෙන්න මේ වගේ දවස් හරිම ඉක්මනින් ගෙවලා යනවා කියලා තමයි අපිට හිතෙන්නේ. කොහොමත් පිටරටක ඉඳන් ලංකාවට ආවට පස්සේ ඒ ඉන්න පුංචි දවස් ටික හරි වේගෙන් කාලය ගෙවිලා යනවා වගේ අපිට දැනෙනවා.
මොකද ඉතින් අපි ඒ හැම දවසක්ම ගත කරන්නේ පුදුම තරම් සතුටකින් සැහැල්ලුවකින්. කැස්බෑ යාළුවෝ ටිකත් ඒ විදියට බලලා ඊට පස්සේ අපි මුහුද පැත්තට ගියා රැල්ල පොඩ්ඩක් පාගන්න. මුහුද කියලා කියන්නේ කොයි වෙලාවක කොයි මූඩ් එකක හිටියත් ගිහින් බලාගෙන ඉන්න පුළුවන් දෙයක්. හරිම ලස්සන තැනක්. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මම අද මේ වීඩියෝ එක හැදුවේ. හැමදාම වගේ මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්නම්. එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.